කොහොමද යාළුවනේ? ඉතින් මම අද හදන්නේ ගමේ රසට උරුමස් කරියක්. මුලින් මම මේ විදිහට උරුමස් ටික පොඩි කෑලි වලට කපා ගන්නවා. එතකොට හොඳට තැඹෙන නිසා ඊට පස්සේ මට මස් ටික මැරිනේට් කරගන්න ඕන හින්දා මම මේකට ලුණු, මිරිස් කුඩු, බැදපු මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු වගේම ගම් මිරිස් කුඩු එකතු කරලා හොඳට අනලා විනාඩි 2-3ක් ඒ ටික මැරිනේට් වෙන්න තියෙනවා. ඊට පස්සේ මේ විදිහට සුදු ලුණු, කරපිංච රම්පි, කරදමුංගු, කරාබු නැටි වගේ දේවල් ටික මම බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මම අර මැරිනේට් වෙන්න තිබ්බ මස් ටිකට දෙහි කාලක් විතර එකතු කරගෙන ආයෙ වහලා තියෙනවා. හදාගත්ත මික්ස් එකට මේ විදිහට අමිරිස් ටිකක් දාලා මේ විදිහට සූදුරු සහ අබ ටික හොඳට කුඩු කරගන්න. මේ තියෙන බ්ලැක් කරි පවුඩර් එක හදන විදිහ අමිරිස් කුඩු සහ කහ එකතු කරලා මේ විදිහට බැද ගන්න. ඊට පස්සේ අර මික්ස්චර් එක අපි තෙල් වලට දාලා හොඳට ටිකක් ටෙම්පරාදු කරගත්තට පස්සේ ඒකට ලුණු, බැදපු මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු ගම් මිරිස්, ඒ වගේම සූදුරු අබ මික්ස්චර් එක එකතු කරගෙන අපේ මස් ටික එකට දාලා බ්ලැක් කරි පවුඩර් එකක් දාලා වතුර චුට්ටක් දාගන්න. ඉතින් මේකට අර තක්කාලි වෙනුවට අර ගොරක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපේ උරුමස් කරිය හරි. එහෙනම් අතට ගිහින් එන්න.